Welcome to Savia Reaction. අදත් තරංග යන තියෙන meme reaction video එක. ඉතින් අද කරන්න හිටියේ මම try not to laugh video එක. හරිද? try not to laugh එකක් කරන්න නැතුව අදට හිතන meme reaction video එකක් කරන්න. අපි යම් video එකට. ගමහරා කිලෝමීටර් 7ක් දුවලා පළවෙනි ආවෙලා තෑග්ගටදී ප්ලාස්ටික් ජෝග්ගුවක් තරම් මහන්සියට ග්ලූකෝස් ටිකක් කකා ඉන්නකොට අවුරුදු කුමාරයට හිමි 50000ක මුදල් තියාගේ ලබා දීමට ආරෝධිත අමුත්තා ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න කිව්වම මට එන්නේ නැද්ද මේක සද්දයක් නැද්ද නෑ සද්දයක් නෑ අර එව්ව නම් ඇත්ත දුවනා කොල්ලෝ දවස් ගණන් කිලෝමීටර් ගණන් දුවනවා කල්ලා අර අවුරුදු කුමාරට දෙන 5000යි ලක්ෂයයි ඈගි මේ මන්ද අවුරුදු මේ තව පොඩ්ඩෙන් කිරිත් තිරනවා උපන්දිනේට යාළුව පාටි ඉල්ලනකොට මම ඇත්තටම කතාව ඇවිල්ලා බලන්න අපි ජීවත් වෙන විදිය. ඔයගලන්ට කියන්න ඕනේ පෙරේදරය අපේගේ හොරු කැඩුවා. මාළා ඔක්කොම අරන් ගියා සුදු ආමඩිගේ මාළා අපේ මාළා. මගේ සපත්තු කුට්ටම් පුතරන් ගිහලා හලෝ ෂි. ඇත්තටම කතාව ඇවිල්ලා බලන්න අපි ජීවත් වෙන විදිය. ඩිරෙක්ට් දෙන්න බෑ කියලා කියන්න බෑන්නේ. පොඩ්ඩක් වහින් ඔරව කියනවා. වටේට පොඩ්ඩක් ගිහිල්ලා ෂේප් එකේ නිකන් අර දැනෙන්නේ නැති වෙන්න බෑ කියනවා. ඒතකොට ෂේප් යාළුවොත් ෂේප් ඔක්කොම ෂේප් නේ. අවුලන්නේ. සුපිරිය. ඔබ දන්නවද මහත්මා ගාන්ධිට වාඩි වෙන්න කිව්වට වාඩි වෙන්නේ නැහැ බං. අයියෝ සිංහල දාන්නේ. හරිනේ දැන් මේ කරගත්තේ හොඳ මේකේ. මාරුවේ මම මුලින්ම සිද්ධිය මොකක්ද උනේ කියලා දැක්කේ නෑ හරිද කෑම එක මාරු කරලා හරිද කොහමද අරගේ තිබිලා තින්නේ මොනවාද වැඩි කියන්නේ ඉන්න කොළ නම් මතක් වෙන්නේ නැහැ ටිෂු පේපර්ස් හරිද දන්නේ මම මතක් වෙන්නේ නැහැ සුද්දා සුබිරි ගෙදරට ආපු නෑදෑ චොක්ලට් බිස්කට් පැකට් එකකින් විතරක් කනවා දැක්කහම මම කැවුම් ගෙඩියක් කාවංගෝ ඔව් මාත් හොඳට බලන් හිටපු සිද්ධියක්. හරිද? කැවුම් කන්නේ අවුරුද්දට. හරිද? කන්නේ කොකිස් ටිකයි බිස්කට් ටිකයි. හොඳට හොයපු දෙයක් ඒක නං හරිද? කැවුම් ගෙඩියක් කන්නේ. අයි කියන් තියෙනවා. නෑ. මහාලු විය කියන චිත්‍රපටයේ දෙවරක් තිරගත වන්නේ නැත. ඒක නිසා බීඩියක් ගාලා කස්සිය බාරක් ගාලා යම් කෑල්ලක් ටෝක් කරලා බණක් දහමක් අහගෙන ආතල්ලේ හිටපල්ලා. මේ ආච්චිලාට සීලට කියන්නේ ආතල්ලයක් ගන්න. ආතල්ලයක් ගන්න නෙවෙයි. හරිද වීඩියක් ගහලා මේක කියන විදිහට කසිය චුට්ටුකුත් බීලා හරිද කෙල්ල විත්තු කරගෙන තරුණ කෙල්ලේ යම් කෑල්ල හරිද බණක් දහමක් ආතල්ලේ පිනක් දහමක් කරගෙන බණක් දහනක් අහන ගමන් පිනක් දහමක් කරන්න ආතල්ලේ ඉන්නේ හරි කොයි වෙලේ සකබුම්ද දන්නේ නෑනේ මාත් කොල්ලන්ට මම කාටද මං කාටවත් අස්සේ අන්න බොරු කියන්නේ
කාඩ් දාන්න ඇත්ත කිය. Please put on your spacesuit. මට කියන්න පුළුවන්ද අපි දැන් ඉන්නේ කොහෙද? අනතුරු රජවීම අප දැන් ගමන් කරන්නේ කළු කුවරයට ආසන්නය. නෑ ඒක වෙන්න බෑ. Warning, you are now approaching black hole proximity. මට නම් වීඩියෝ එක තේරුන්නේ නැහැ. මෙන්න අවුරුදු ක්‍රීඩා. රතු එකක් ඇඳන් ඉන්න කෙනා එන සපෝ. තියෙන්නේ අඟල් 65 TV එක. මීටත් වඩා ලොකු TV එකක් ගන්න මම ප්ලෑන් කරා. මේක තමයි ඊටත් වඩා ලොකු මගේ අලුත්ම අඟල් 85 TV එක. අම්මේ අර සමාවෙන්න. අල්මාරියේ තිබ්බ මාලේ ගත්තා. ගියා විකුණුවා ගෙනාව TV එක. දැන් මේකෙන් බලන්න පුළුවන් full HD. මම දන්නේ ස්ක්‍රීන් එක ගැන තොරතුරක් කිව්වේ නෑනේ. TV එක ගැන තොරතුරක් කිව්වේ නෑ. හරිද කොහොම හරි අපිට දැන් ලොකුවට අඟල් 65නේ. ලොකුවට බලන්න පුළුවන් ෆිල්ම් TV බලන්න. TV එකෙන් ෆිල්ම් බලන්න පුළුවන් TV බලන්න පුළුවන් ආයේ. ඒ ඕනෙක කරන්න පුළුවන්. සිපි. ගොනෙක් වගේ කෝල්ලරන් රෑඩ් නිදිමරාගෙන හුස්ම ගන්න සද්දයන් ඉදු ආදරේ. කෝ දැන් උඹේ? මගේ නෙමේ. උඹේ කෝ? අපරාදේ නින්ද. ඇත්ත. නිදාගෙන යකෝ ඇඟට හරි තියෙනවා. රටවල් 55ක රස බෙදෙන ෆෝන් කාඩ් ඇත. උදලාලි මට රස්සම රස්ස ෆෝන් කාඩ් එකක් දෙන්නකෝ. දෙන්න නැහැ කියලා තියෙන්නේ මම දෙන්නකෝ කිව්ව පොඩ්ඩක් නැත්තම්. තේරෙනවන්නේ? පොඩ්ඩක් යන්න ඕනේ. නයිස්. තියනවා මට තේරෙනවා. මට කියන්න තේරෙන්නේ නැහැ. තේරෙනවා කියලා මම හිතනවා. අඩෝ. Tecnologia! Maru. නයිස්. Spider-Man nih. Power වෙයි මමත් ඉතින් මම කොල්ලෙක් හරිද උනුත් ඉතින් කොල්ලෝනේ නේ ආසරණයි අර ෆෝන් දෙකට ඉක්මෙන් හැඩ ගහන්න ගෑනු අය වැටුණාට දැවුනේ නැහැ හැබැයි හරිද මම බලන් හිටියේ කිසිම වැටුණාසාන්ද හැටලා පොඩ්ඩක් හරි වෙනස් වෙන්න බෑ ඒ ආදල්ලගේ චූර්නේ නටනට ආදල්ලගේම හිටියේ මම එක එකාගේ රැස් ගැම්ම ගන්න තනට කවුරුත් දැම්මේ නෑ කෙනත් කරන්න ඩෝඹ පිරිමියෙක් වෙලා මං අවංකයි උඹ වංකයි එක අකුරකින් වෙනස් වැළපෙන්න තමයි ඒ වැළපෙන්න කොල්ලෝ නෑ මං 100ට ෆෝන් එකක් කරලා ෆුල් චිල් එකේ ඉන්නේ නේ සුපිරි හරි 100ට ෆෝන් එක හම්බුනට වැරද්දකුත් නෑන්නේ දැන් අපිට මේ මීම් එකක් හරි බලන්න හම්බෙන්නේ මේ වීඩියෝ එකක් හරි අපිට බලන්න හම්බෙන්නේ 100ට ෆෝන් එක හම්බෙච්ච නිසානේ ඈ ඔයා මොකද කියන්නේ ඒක මම නම් කියන්නේ වැරද්දක් නෑ ඔයා මට කමෙන්ට් එකක් දාන්න මං මරුණා කියලා දැනගත්තා මගේ එක්ස්ලා හරිද මං අහන්නේ එච්චරයි මං අහන්නේ කොහොම කරන්නේ හරිද මම යනවා වෙන එකට ඇති චිත්‍රයක්ද අරාබි කුමාරී හබීබි මේ සිද්ධිය දන්නව කමෙන්ට් ගන්න මම නම් දන්නවා සුබිරි මීම
අඩෝ මට ගැලපෙන මීමයක් තියෙනවා. අපේ ගෙදරට ආවොත් කාමරේට ඇවිල්ලා කතා කරලා යන්න. මම ඉන්න ඕන වෙලාවක කාමරේ 24 පැයම ඉන්නවා. හරිද? දැනුත් ඉන්නේ කාමරේ. 24 පැයම කාමරේ. ඕකේ. මේ වගේ ලස්සන හිනාවක් තියෙන යාළුවෙක් අපි හැමෝටම ඉන්නවා. ඔන්න මගුලක්ද බලන්න. මම බැලුවේ බ්‍රෝ කියලා hina වෙන මොනකොත් දාලා තියෙන නිසා hina නැක් කියලා. හරිද? මේක මුලින්ම දැක්කේ නෑ කියන්කෝ. A3ක් ආවේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ. B3ක් C3ක් ආවේ නෑ කියලා ප්‍රශ්නයක්වත් නෑ. හැබැයි S3ක්වත් ආවේ නැති වුණොත් ලොකු ප්‍රශ්නයක්. එළව රිසල්ට් එක ළඟයිනේ. මේ වීඩියෝ එක දාද්දි එළව රිසල්ට් ඇවිල්ලා තියෙන්නේ. බොහෝ විට කියන්න බෑ. ලබන ඔව් ඉතින් S3ක්වත් ආවේ නැත්නම් ලොකු ප්‍රශ්නයක්. අහලා බහලා ගෙවල් වල මිනිස්සු ඉන්නවා. වසන්න හම්බෙන්නේ නැහැ. වෙකදකින් මෙහෙම හරිද? අපි ඉන්න ඕනේ අහලා බහලා ගෙවල් වල මිනිස්සුන්ට නෑ දැනන්න ඕනේ දෙන්නේ නෙවෙයිනේ. ඉතින් නෑ ඉතින් Tamanට ප්‍රශ්නයක් වෙනවා ඒක. හරිද? නැත්නම් ඒක පොඩි ලොකු සීන් එකක් වෙනවා. හරිද? හරි අදට වීඩියෝ ඉවර කරන්න. අද ලොකුවට hina යන පෝස්ට් හම්බුනේ නැහැ. හරිද? බලමු ඊළඟ වීඩියෝ එකෙන් කොහොම හරි බොහෝ විට try not to laugh එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරිද? ආසාවකුත් තියෙනවා try not to laugh එකක් කරන්න බලමු. ඊළඟ බොහෝ try not to laugh එකේ එහෙනම් හැමෝටම bye bye.